ආයුබෝවන් යාළුවනේ ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රය කියන්නේ රූපයෙන් විතරක් නෙවෙයි බුද්ධියනුත් පරිපූර්ණ වුණු තාරකාවන්ගෙන් පිරුණු තැනක්. පුංචි තිරේනුත් රිදී තිරේනුත් අපේ හිත් දිනාගත්ත අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් උසස් අධ්‍යාපනය ලබලා උපාධිධාරිනියන් වුණු තමන්ගේ ශාස්ත්‍රවල කැපී පෙනෙන වැඩ කටයුතු කරන දක්ෂ ශිල්පිනියන් 13 දෙනෙක් ගැනයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. 1. දුලීකා මාරපන අපේ ලයිස්තුවේ පළමුවැනියා කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක් වන ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන. වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව කියන මාධ්‍ය ත්‍රිත්වයේම ප්‍රතිභාපූර්ණ රංගනයක නිරත වන ඇය රංගනයට අමතරව සාර්ථක අධ්‍යක්ෂකවරියක් සහ නිෂ්පාදකවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම නවක පරපුරට රංගනය ප්‍රගුණ කිරීමට ශිල්පීය පාඨමාලා සහ වැඩමුළු පවත්වමින් දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා. 2. සචින්තනී කෞශල්‍ය ඊළඟට ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක් වන සචින්තනී කෞශල්‍ය. පුංචි තිරයේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය රංගනයට අමතරව සාර්ථකව තම වෘත්තිමය කටයුතු වල නිරත වෙනවා. එසේම ෆැෂන් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් ක්ෂේත්‍රයේ ප්‍රමෝෂන් කටයුතු හරහාත් සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතාමත් සක්‍රියව කටයුතු කරනවා. 3. ඉෂාරා සඳමිනි තමන්ගේ අහිංසක සහ තාත්වික රංගන ශෛලියෙන් අපේ හිත් දිනාගත් ඉෂාරා සඳමිනී කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලබාගත් කලාකාරිනියක්. ප්‍රධාන පෙළේ ටෙලිනාට්‍ය රැසකට තමන්ගේ දායකත්වය ලබා දුන් ඇය රංගනයට අමතරව නිවේදිකාවක් විදියටත් නිරූපණ ශිල්පිනියක් විදියටත් සාර්ථකව ගමනක් යමින් සිටිනවා. 4. සමනලී ෆොන්සේකා කොළඹ සහ පේරාදෙණිය යන ප්‍රමුඛ විශ්වවිද්‍යාල දිත්වයෙන්ම අධ්‍යාපනය ලබා ඇති සමනලී ෆොන්සේකා ලාංකීය සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටින අතිදක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. ගැඹුරු සමාජීය වශයෙන් වැදගත් චරිත නිරූපණය කරන ඇය රංගනයට අමතරව සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් මානව හිමිකම් සහ කලාත්මක ක්ෂේත්‍රයේ විවිධ සංවාද සඳහා සක්‍රියව පෙනී සිටිනවා. 5. හේෂානි ලියදිපිට හැමෝම ආදරය කරන සුන්දර රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට කියන්නේත් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව ඇය රංගනයට අමතරව නිරූපණ ශිල්පිනියක් සහ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් විදියටත් ආයතන රැසක් එක්ක කටයුතු කරනවා. 6. මාධවී ඇන්තනී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් මාධවී ඇන්තනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න සැබෑම මල්ටි ටැලන්ටඩ් තාරකාවක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් මෙන්ම නර්තන ශිල්පිනියක්. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන ජනප්‍රිය නිවේදිකාවක් ලෙසත් ඇය තමන්ගේ හැකියාවන් පෙන්වා තිබෙනවා. 7. සචිනි රණවක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තම උපාධිය ලබාගත් සචිනි රණවක ගායනය සහ රංගනය මුසු වූ විශේෂ හැකියාවන් සහිත ශිල්පිනියක්. පුංචි තිරයේ ටෙලිනාට්‍යවල කැපී පෙනෙන චරිත රඟපාන ඇය ඩ්‍රම්ස් වාදනයේහි ප්‍රාසංගික ශිල්පිනියක් ලෙසත් තරුණ පරපුර අතර ජනප්‍රියව සිටිනවා. 8. සචිනි නිපුන්සලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය සහ සංනිවේදනය පිළිබඳ උපාධිය ලබාගත් සචිනි නිපුන්සලා ලංකාවේ සිටින ප්‍රමුඛතම රූපවාහිනී නිවේදිකාවක්. නිවේදනයට අමතරව ටෙලිනාට්‍ය රංගනයෙන් නර්තනයෙන් සහ YouTube සෝෂල් මීඩියා බ්ලොගින් හරහා තමන්ගේම සන්නාමයක් ගොඩනගාගත් සාර්ථක ව්‍යවසායිකාවක් ලෙසත් ඇය හැඳින්විය හැකියි. 9. හසිනි වෑදණ්ඩ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන හසිනි වෑදණ්ඩ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගාගත් ශිල්පිනියක්. කලාත්මක සහ සංවේදී චරිත නිරූපණයට විශේෂ දක්ෂතාවක් දක්වන ඇය ගායනය සහ සෞන්දර්ය අධ්‍යාපනික කටයුතු වලටත් සක්‍රියව දායක වෙනවා. 10. නිරෝෂා තලගල කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නිරෝෂා තලගල වසර ගණනාවක සිට ප්‍රේක්ෂක හිත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක්. විවිධ පරාසයන්ගේ චරිත රඟදක්වන ඇය රංගනයට අමතරව නර්තනය හා රංග කලාව සම්බන්ධ උපදේශන සහ අධ්‍යාපනික කටයුතු වලටත් තමන්ගේ කාලය වෙන් කරනවා. 11. අනුදි ගුණසේකර නව පරපුරේ ආදරණීය රංගන සහ නිරූපණ ශිල්පිනියක් වන අනුදි ගුණසේකර කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. මිස් වර්ල්ඩ් පැජන්ට් එක හරහා කෙටි කලකින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඇය මොඩලින් සහ ප්‍රමුඛ පෙළේ වෙළඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායක වෙනවා. 12. දුමි වන්නියාරච්චි
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් දුමී වන්නියාරච්චි වේදිකාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් තාත්වික රංගනයක නිරත වන ශිල්පිනියක්. සෞන්දර්ය කලා විෂයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති ඇය රංගනයට අමතරව රංග කලා පුහුණු කිරීම සහ නිර්මාණාත්මක කලා කටයුතු වල නිරත වෙනවා. 13. පූර්ණිමා විදේශිකා. අපේ ලැයිස්තුවේ 13 වෙනියා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වන පූර්ණිමා විදේශිකා. පුංචි තිරයේ ආදරණීය චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනූ ඇය රංගනයට අමතරව ගායන සහ නිරූපණ ක්ෂේත්‍රයේත් විවිධ සෞන්දර්ය නිර්මාණ කටයුතු වලත් නියැලෙන දක්ෂ ශිල්පිනියක්.